Hello everyone. වෙසක් දවස කියන්නේ අවුරුද්දේම වැඩියෙන්ම ආස කරන දවස් වලින් එකක්. ඉතින් වෙනදා වගේම අපි කුඩු එල්ලලා, ලයිට් දාලා රට වෙසක් බලන්නත් ගියා. ඉතින් ඔයාලා මහන්සියෙන් හදපු කුඩුවත් අපේ වීඩියෝස් වල කැප්චර් වෙලා තියෙනවද කියලා බලලා අපිට කියන්න ඔයගොල්ලෝ අමතක කරන්න එපා. අපි මේ පාර ගෙදර කූඩු 4ක් හැදුවා. හැබැයි වෙනදා හදන සවුකොළ වලින් නෙමෙයි හැදුවේ. ඔයාලා දන්නවද ටැෆටා කියන මටීරියල් එක ගැන? ඒක වතුර උනන්නේ නැති ෆැබ්‍රික් එකක්. ඉතින් අපේ අම්මා සජෙස්ට් කළා මේ පාර හදන කූඩු ටැෆටා වලින් හදලා බලමු කියලා. ඇත්තටම කූඩු ටික ගොඩක් ලස්සනට ආවා. අපි මේ ෆැබ්‍රික් එක ගත්තේ CIB එකෙන් වෙසක් වලට දවස් 2කට විතර කලින් ගිහිල්ලා. එතන තිබුණ පාට වලින් අපි හිතුවේ නිල්, රතු, සුදු තැඹිලි ගන්නවා කියලා. අපිට කූඩුව වටේ යන ෆ්‍රිල් එක දාද්දි නම් පොඩි ප්‍රශ්නයක් වුණා. මොකද ඒක ලේසියෙන් ෆ්‍රිල් කරන්නත් අමාරුයි. ඒ වගේම කැපුවට පස්සේ ටිකක් නූල් යන්න බලනවා මේ මැටීරියල් එක. ඒක නිසා අපි රැලි ටික කපලා දෙපැත්ත පුච්චලා මහලා තමයි කූඩුව වටේ ෆ්‍රිල් එක ඇලෙව්වේ. රැලි මහන අතරේදී අපේ නංගිටත් මැෂින් එකේ මහන්නේ කොහොමද කියලා අම්මා කියලා දුන්නා. ඉතින් කොහොම හරි මිනිමලිස්ට් ඩිසයින් එකක් උනාට ලස්සනට කූඩු ටික හදාගන්න පුළුවන් වුණා. අපේ ඉතුරු කූඩු ටික අපි වෙසක් එකට කලින් දවසේ රෑ නුගේගොඩ සුපර් මාකට් එකෙන් තමයි ගත්තේ. නුගේගොඩ අවට ඉන්න අය නම් දන්නවා ඇති. සුපර් මාකට් එකේ කාර් පාක් එක දිගටම වෙසක් කාලේට වෙසක් සැරසිලි තියෙන කඩවල් ගොඩාක් දාලා තියෙනවා. ඉතින් ඒවා වල ලස්සන කූඩු තියෙනවා. තව ලයිට් වැල් තව සැරසිලි ගොඩක් තියෙනවා. ඉතින් අපි එතනින් එක ජාතියේ කූඩු තව දෙකකුයි තව පොඩි කූඩුවකුයි ගත්තා. ඔන්න වෙසක් දවසේ හවස 4ට විතර ජනිතයි තාත්තයි එකතු වෙලා කූඩු එල්ලන වැඩේ පටන් ගත්තා. අපි මේ පාර එක ලයිට් වැලක් විතරක් දාලා බල්කනි එකේ ගාඩ් වෝල් එක දිගටයි තාප්පේ දිගටයි පහන් පත්තු කරන්න තමයි හිතුවේ. කොහොමහරි අපි රෑ 7:00 විතර මමයි ජනිතයි නංගි වෙසක් බලන්න යන්න පිටත් වුණා. අපි මුලින්ම ගියේ බුද්ධ රශ්මි වෙසක් කලාපෙට. මේ පාරත් ලස්සන කූඩු ටිකක් කරලා තිබුණා. හැබැයි ගිය පාරට සාපේක්ෂව කූඩු ප්‍රමාණය නම් ටිකක් අඩුවක් තිබුණා කියලා හිතුණා අපිට. අපි ඉතින් කාලාවෙත් නැති නිසා මුලින්ම මයිල් එකකුයි නූඩල්ස් එකකුයි අරගෙනම කූඩු බලන්න යන පටන් ගත්තා.
අපි ඊට පස්සේ පෙරහැර මාවත දිගේ ඇවිල්ලා ගංගාරාම පන්සල ගාවට ආවේ. එතන ඉස්සරහා ලස්සන භක්ති ගීත වැඩසටහනක් තිබ්බා. ඒ වගේම ආමි එකෙන් අපාය හදලා තිබුණා. අපි ඒක බලන්න නම් යන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඒ වුණාට පොලිම දිග වැඩි නිසා අපි ගියේ නැහැ. ඊට පස්සේ අපි බ්‍රේබ්‍රුක් ප්ලේස් එකේ තියෙන සිරසෙන් කරන වෙසක් කල අපි බලන්න තමයි ආවේ. ඒකෙත් වෙනදා වගේම ලස්සන තොරන්, දන්සල් වගේම රූකඩ සංදර්ශනයකුත් තිබුණා. සහෝදර සිරිසංගපුරතුමාගේ හිස ගෙනාපු කෙනාට කහවණු දහසක් දෙන බැව් කියා රටේ සෑම තැනම අලපතුරන්ට ඕනේ. අපි ඊට පස්සේ ගියේ ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එක ගාවට. එතන දෙරණේ පැය 24 පුරාවටම කරපු බද්දන්සල තිබුණා. ඒකට නම් අපි යනවා කියලා හිතාගෙන ගියේ. හැබැයි පොලිම ගොඩාක් දිගට තිබ්බ නිසා අපි ඒකට ගියේ නැහැ. මොකද එතකොටත් වෙලාව රෑ 12ටත් කිට්ටු නිසා. අපි එතනින් පස්සේ කෙලිම බෞද්ධාලෝක වෙසක් කලාපෙට ගියේ. ඉතින් ඔහොම තමයි මේ පාර වෙසක් දවස අපි ගත කළේ. ඇත්තට මිනිස්සු මේ විදිහට දන්සල් දෙන්න පෙළඹිලා ඉන්න එක ගැන, වෙසක් උත්සවයේ ජාති ආගම් කුල ભેද වලින් තොරව මේ විදිහට සමරන්න පෙළඹිලා ඉන්න එක ගැන ගොඩාක් සතුටක් දැනෙනවා. එහෙනම් ආයෙත් ඉක්මනට තව වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් අපි ගිහිල්ලා එන්නම්. බයි බයි. ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි